අයිබෝවන් අපේ මේ ට්‍රේඩිං විසාඩ ඇල්බම් එකේ ඊළඟට මේ වීඩියෝ එක පල කරන්න අදහස් කරේ මේ වෙනකොට අපි පරිච්චේද 6ක් දක්වා අපේ වැඩසටහන මේ ඇල්බම් එක ඇතුළේ ගලෝබල් ස්ටොක් මාකට් ෆීල්ඩ් එක ගැන විස්තර කරන අපගේ කන්ටෙන්ට් පෙළ අපි පරිච්චේද 7ක් දක්වා පරිච්චේද 6ක් දක්වා අපි මේ වෙන විට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මුලින්ම මං අපේ සමාජ මාධ්‍යවල පළ කරන්න විශේෂයෙන් කලින් අපි පාවිච්චි කරපු ද බිස්නස් පේජ් කියන ෆේස්බුක් පේජ් එකේ අපි දැන් ඒ වෙනුවට අපේ බ්ලූමින් ද වර්ල්ඩ් කියන ටික්ටොක් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ හරහත් අපි යොමු කරලා තියෙන්නේ මේ ඇල්බම් එකට එන්න ට්‍රේඩිං විසාඩ් ඇල්බම් එකට. එතකොට මේකෙන් එහාට තවත් මේ ක්ෂේත්‍රයේ තවත් විෂයන් දෙකක් දක්වා මේ තවත් ඇල්බම් දෙකක් එකතු කරගෙනයි මේ වැඩසටහන සම්පූර්ණයෙන් යන්නේ. ඉතින් ඒක ඇතුලේ දැන් අපි මේ වෙන විට මේ ක්ෂේත්‍රය පිළිබඳව ඇත්තටම මේ පළ කරපු ඒ කලින් පළ කරපු ඊබුක් එකේ චැප්ටර්ස් තමයි මේ ගේන්නේ. ඉතින් මේ කන්ටෙන්ට් එක ඇත්තටම පොතක් ග්‍රන්ථයක්. එතකොට ඒකේ පරිච්ඡේද 6ක් අපි මේ වෙන විට ඔබට මේ ට්‍රේඩිං විසාඩ් ඇල්බම් එකේ පෝස්ට් විදිහට දීලා තියෙනවා. ඉතින් ඒකෙන් මුල් පෝස්ට් 3 අපි ලෝකල් ස්ටොක් මාකට් එක ගැන කතා කරේ. 1 2 3 චැප්ටර්ස් වලින් දැන් 4 5 6 චැප්ටර්ස් අපි මේ වෙන විට පළ කරලා අවසන්. එතකොට ඒකෙන් අපි US නැත්නම් ග්ලෝබල් US ස්ටොක් මාකට් එක ගැන අපි කතා කරලා තියෙනවා. ඒකේ තියෙන සියලුම දේවල් වල මූලික දැනුම ඔබට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ පෝස්ට් එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දානවා ඒ අදාළ කන්ටෙන්ට් ටික. එතකොට ඔබට එතනට ගිහිල්ලත් බලත හැකි. ඒ වගේම මුළු ඇල්බම් එකම ක්‍රමානුකූලව මුල ඉඳන් රිෆර් කරොත් ඔබට සම්පූර්ණ මේ ක්ෂේත්‍රය පිළිබඳ ඒ දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනින් එහාට අපි chapter 7 අරගෙන එනවා. chapter 7 වලින් අපි මේ ඩිජිටල් ඇසෙට් කියන විශේෂයෙන් කතා කරන්නේ ග්ලෝබල් ස්ටොක් මාකට් එකේ වැදගත් තැනක් අද ගන්න ඩිජිටල් ඇසෙට් ගැන. එහි සම්පූර්ණ ප්‍රාමාණික විස්තරයක් අපි අරගෙන එනවා. ඒ වගේම තව මේ වැඩසටහනින් එහාට අපි තවත් අපි කලින් පළ කරපු තවත් ග්‍රන්ථයක් ඒක සම්පූර්ණයෙන් ආර්ථිකය ගැන මූලික කරුණු එකතු කරගෙන කරලා තියෙන්නේ. මොකද මේ ක්ෂේත්‍රයේ පසුබිම් මේ ක්ෂේත්‍රයේ කියන්නේ ස්ටොක් මාකට් ෆීල්ඩ් එක ගැන දැනගත්තාම ඊට අමතරව ඒකේ වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ආර්ථිකය ගැන යම්කිසි බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් ඕනේ. එතකොට ඒකටත් අදාළව තමයි අපි මේ කන්ටෙන්ට් එක ඊළඟට දාන්නේ. ඉතින් මේ හැමදේම අපි ඉදිරි කාලය වෙනකොට පිළිවෙලට පෙළ ගස්සනවා. ඉතින් දිගටම රැඳී ඉන්න. ඔබ මේ ක්ෂේත්‍රයට කැමති නම් මෙහි වැඩ කරන්න මනාප නම් ඔබට පුළුවන් මේ ඇල්බම් එක එකතු වෙලා ඔබේ දැනුම වැඩි දියුණු කරගන්නත්. ඒ වගේම අධ්‍යාපනික වශයෙන් ඒ වගේම අපි ව්‍යාපාරිකව අපි කරන දේත් අපි මේ හරහා ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් එන හැමෝන්ටම සුපුරුදු පරිදි ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.